මොනවද හදන්න යන්නේ? කැම්පස් ජීවිතේ ආහාර ජීවිතේ බැලන්ස් කරන ළමයි දෙන්නේ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද 2026 ජනවාරි මාසේ 1 වෙනිදා. ඔයාලා හැමෝටම සුබම සුබ නවසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන යන්නේ. මොකක් වෙයි කියලාද හිතන්නේ? දිගටම බලාගෙන ඉන්න. ඉතින් අද ජනවාරි 1 වෙනිදා නිසා අපි උදේ කිරිබත් හදන්න තමයි හිටියේ. හැබැයි අපේ යාළුවෝ ලෙක්චර්ස් ගිහිපු නිසා අපිට උදේ කරන්න බැරි වුණා. හැබැයි අපි අද දවස් ඉවර වෙන්න කලින් 10:04 වෙලාව. දවස් ඉවර වෙන්න කලින් කොහොම හරි කිරිබත් හදන්න තමයි මේ යන්නේ. guys. ඔයාලා මොනවද හදන්න යන්නේ? අපි හදනවා කිරිබත්. මේ කිරිබත් විතරද? අපේ ජාතික ආහාරය කිරිබත්නේ. අපි ෆස්ට් ඉයර් නෙමෙයි. සෙකන්ඩ් ඉයර් ඉඳලම අපි හැම දවසම පටන් ගත්තේ කිරිබත් වලින්. මොහරේ 10ට විතර හදලා රෑ 10ට විතර හදලා අපේ හේසිම කෑම තමයි කිරිබත්. අපිට මොකද පළවෙනිදා කිරිබත් හදනවා රෑ 10යි වෙනකොට වෙලාව 10යි 10යි අපි පොඩි ජලය ප්‍රශ්නයක් තිබ්බා ඒ නිසා අපිට තව ටිකක් පරක් වුණා. හැබැයි අපි අද 12ට කලින් කිරිබත් හදනවා. පළවෙනිදට ගන්න. Cheers. තමයි පොල්ගා. මේ පිළි කැපෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා මේ පිළිය කැපෙන්නේ නැහැ. අපේ ඇඟෙන් තමයි ලුණු කපලා තියෙන්නේ. ඒ වල විසරනවද? නෑ. කොහොමද කපන්නේ? කට්ටිය සාරිහට ඇවිල්ලා. කට්ටිය අඬ ලුණු කපනවා. නැහැ. එක්සෝ මතක් කරලා. මේ එක්කෙනෙක් අඬනවා. නැහැ ලුණු වලට නෙමෙයි. ඒක තමයි එක්ස් මතක් වෙලා අඬන. මේ වැඩේ ඒ විදියට යද්දී මේ බලන්නකෝ ඒ ඇස්සේ කුසිය ඇතුලේ වයිවා. කැම්පස් ජීවිතේ ආහාර ජීවිතේ බැලන්ස් කරන ළමයි දෙන්නේ. හෙට ළමයට වයිවා. පුදුම සහයෝගයක් දෙන්න ඉතින් මේ ප්‍රශ්න අහලා අපේ නූර් පුදුම සහයෝගයක් දෙන්නේ. ඩීආර් පට්ටම අරන් ඉන්නේ. මේ ශිෂ්‍යයත් කොර වෙන ප්‍රශ්න තමයි අහන්නේ. ඒ උනට දෙන්න ඩිපාර්ට්මන්ට් එක. ඔව් දෙන්න ඇත්තටම එයා අහන ප්‍රශ්න වලට ළමයා කොර වෙනවා, ළමයා දෙන උත්තර වලට ලෙක්චර් කොර වෙනවා. ඔන්න ඕකයි තාත්තේ දැන් මෙතන තියෙන. දැන් අපි යන්නේ මේක කිරිදාන්න. ඉතින් අපි උයලා ඉවරයි. 11යි වෙලාව. අපි කොහොම හරි 12 වෙන්න කලින් කිරිබත් හැදුවා. මේ ජෙෆ්ලා හරිම සතුටුයි. 11 වෙලාව. අපි කැම්පස් ඉන්න ළමයි නෙමෙයි නේද? අපි කන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි කන්න යන්නේ. එහෙනම් bye bye. Bye. Oh my god. Chinese කෙල්ලෙක් ඉන්නවා අපේ රූම් එකේ. ඔන්න ඔගේ ප්‍රශ්නේ.